Decma Education. Let's learn together. අයිබෝවන් සියලු දෙනාටම වෙනද වගේම අදත් අපි IQ ගැටලුවක් සාකච්ඡා කරමු. channel එක subscribe කරලා ඉස්සරහා තියෙන bell icon එකත් click කරන්න. ගැටලුවට යන කලින් ඔයාලත් පොඩි උත්සාහයක් දරන්න තනිවම පිළිතුර ලබා ගන්න පුළුවන්ද කියලා. හරි, අපි එහෙනම් ගැටලුවට යමු. ගැටලුව අංක 8 148.57 යන සංඛ්‍යා සියල්ල භාවිතා කර සෑදිය හැකි පහෙන් බෙදෙන සංඛ්‍යා ගන්න කීයද? මෙම ගැටලුවට යන්න කලින් ඔයාලා ප්‍රශ්නාංක 6 බලන්න. ඒ 6 දිමම සංකරණ සංයෝජනය පිළිබඳ මූලධර්ම පැහැදිලි කරලා ඇති. මොකද මෙතන භාවිතා වෙන්නේ සංකරණ මූලධර්ම. එතකොට ඔයාලා කවුරුත් දන්නවා සංඛ්‍යාවක් පහෙන් බෙදනවා නම් කෙලවර සංඛ්‍යාව 5 හෝ බිඳුව තිබිය යුතුයි. එතකොට මේ සංඛ්‍යා 6ම භාවිතා කරලා තමයි සංඛ්‍යා ලියන්න කියලා තියෙන්නේ පහෙන් බෙදෙන. එතකොට අපි ලියන සංඛ්‍යාවේ ඉලක්කම් 5ක් තිබිය යුතුයි. ඉලක්කම් 6ක් තිබිය යුතුයි. 1 2 3 4 5 6 සංඛ්‍යා සියල්ලම භාවිතා කරන්න බෑ. සංඛ්‍යා 6ක් දීලා තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්ට එන්න එක අපි ලියන සංඛ්‍යා 5ට අපි දැන් පහෙන් බෙදෙන සංඛ්‍යා ලියාගෙන ගියොත් මේ එක කෙලවරක 5 බිඳුව තියෙනවා, අනිත් සෙට් එකක 5 තියෙනවා. හේතුව මේ ලියන සංඛ්‍යා පහෙන් බෙදිය යුතුයි. පහෙන් බෙදනවා නම් අනිවාර්යෙන් කෙලවර සංඛ්‍යාව බිඳුව හෝ 5 විය යුතුයි. අපි මුලින්ම මේ බිඳුව යොදලා හදන්න පුළුවන් සංඛ්‍යා ටික බලමු. අගට බිඳුව යොදනවා නම් ඉලක්කම් 6 සංඛ්‍යාවේ මෙතන බිඳුව තියෙන්න එපා. අගට බිඳුව යොදන අවස්ථාවේ මුලින් සලකමු. එතකොට මේ ස්ථානවල අපිට සංඛ්‍යා කීයක් දාන්න පුළුවන්? දැන් බිඳුව ගත්තට පස්සේ තව සංඛ්‍යා කීයක් ඉතුරු වෙලා තියෙන්නේ? 1 2 3 4 5. එතකොට මේ ස්ථාන වල හදන්න සංඛ්‍යා හැට මෙහෙට කරලා හදන්න පුළුවන් මුළු සංඛ්‍යා ගණන ක්‍රමාරෝපිත 5යි. ක්‍රමාරෝපිත 5. එතකොට හදන්න පුළුවන් සංඛ්‍යා ගණන ක්‍රමාරෝපිත 5 කියන්නේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 1. 5 4 20යි 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 5 4 20යි 20 3ක් 60යි 60 2ක් 120යි. එතකොට අගට බිඳුව යොදලා හදන්න පුළුවන් සංඛ්‍යා ගණන 120ක් එනවා. අපි දෙවෙනි අවස්ථාව ගමු. අගට 5 යොදන්න පුළුවන් අවස්ථාව. අගට 5 යොදන්න පුළුවන් අවස්ථාව. එතකොට මෙන්න මේ ස්ථානවලට සංඛ්‍යා කීයක් යොදන්න පුළුවන්? 1 යොදන්න පුළුවන්, 4 යොදන්න පුළුවන්, 8 බිඳුව සහ 7 යොදන්න පුළුවන්. මෙතනදී විශේෂ දෙයක් සිදු වෙනවා. මේ මුලට බිඳුව යොදන්න බෑ නේද? මුලට බිඳුව යොදුවොත් අපි බිඳුව නොසලකා නේද ඉලක්කම් 5ක සංඛ්‍යාවක් වෙනවා. එතකොට මෙතන බිඳුව යොදන්න බෑ. එහෙනම් අපිට යොදන්න පුළුවන් 1 යොදන්න පුළුවන්, 4 යොදන්න පුළුවන්, 8 යොදන්න පුළුවන්, 7 යොදන්න පුළුවන්. 5 කොහොමත් යොදන්න බෑනේ. 5 කෙලවට යොදලානේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්ථානට එන්න ඕන සංඛ්‍යාව වෙන්නේ අපි දැන් 5 යොදන්නත් බෑ, බිඳුව යොදන්නත් බෑ. තව සංඛ්‍යා 4ක් ඉතුරු වෙනවා. ඒ 4න් එකක් නේද මෙතෙන්ට යොදා ගන්න පුළුවන්. 4C1යි. එතකොට සංඛ්‍යා දෙකක් යොදාගෙන තියෙනවා. දැන් මෙතෙන්ට සංඛ්‍යාවක් යොදාගත්තා 4C1. මෙතෙන්ටත් 5 යොදාගත්තා. ඒතකොට තව සංඛ්‍යා 4ක් ඉතුරු වෙලා තියෙනවා. ඒතකොට මේ තැන් වලට වෙනස් කර හදන්න පුළුවන් සංඛ්‍යා ගන්න හොයන්නේ ක්‍රමාරෝපිත 4. එතකොට හදන්න පුළුවන් මුළු සංඛ්‍යා ගන්න හොයන්නේ 4C1 වැඩි කරන්න ඕන ක්‍රමාරෝපිත 4. එතන 4C1 කියන්නේ ඔයාලා දන්නවා සංකරණ වල සූත්‍රය NCR සමානයි ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත. එතකොට අපි මෙතෙන්ට ආදේශ කරමු. එතකොට n කියන්නේ 4යි, r කියන්නේ 1යි. එතකොට ක්‍රමාරෝපිත 4 බෙදීම 4 ඍණ 1 ක්‍රමාරෝපිත වැඩි කිරීම 4යි ක්‍රමාරෝපිත. මෙතන ක්‍රමාරෝපිත 4 කියන්නේ 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. මෙතන 4න් එකක් ගියාම 3යි. 3 ක්‍රමාරෝපිත කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. මෙතන ක්‍රමාරෝපිත 4 කියන්නේ 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. මේ 3 වැඩි කිරීම
2 වැඩි කිරීම 1 කියන එකට උඩ තියෙන කැල කැපිලා යනවා. මෙතන ඉතුරු වෙන්නේ 4. 4 වැඩි කිරීම මේ කැලල 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. මෙතන ඉතුරු 4ක් ඉතිරි. ඒ 4 තමයි මෙතන මේ කොටස මෙතනින් ලියාගත්තා. එතකොට 4 වරක් 4 16යි. 16 වරක් 3 48යි. 48ව 2ක් 96යි. එතකොට අපිට අගට 5 යොදලා හදන්න පුළුවන් සංඛ්‍යා ගණන 96ක් වෙනවා. එතකොට අගට බිංදුව යොදලා හදන්න පුළුවන් සංඛ්‍යා ගණන 120ක් වෙනවා. අගට 5 යොදලා හදන්න පුළුවන් සංඛ්‍යා ගණන 96ක්. එතකොට එම නිසා 5න් බෙදෙන මුළු සංඛ්‍යා ගණන 120 එකතු කිරීම 96 216. එතකොට අපිට මේ සංඛ්‍යා ටික උපයෝගී කරගෙන හදන්න පුළුවන් 5න් බෙදෙන සංඛ්‍යා ගණන 216යි. ඔයාලට තව තියරි මේකේ දන්නේ නැත්නම් ඔයා ගැටලුව අංක 6 බලන්න. ඒ 6 දී මම සංකරණ වල සූත්‍රය වෙනම පැහැදිලි කරලා තියෙනවා. සංයෝජන වල සූත්‍රය වෙනම පැහැදිලි කරලා තියෙනවා. හරි, එහෙනම් අපි තවත් ගැටලුවකින් හමු වෙමු. ඔයාලා නොදන්න ගැටලු තියෙනවා නම් තිරයේ දිස්සන WhatsApp අංකයට යොමු කරන්න. එහෙනම් තවත් මේ වගේ IQ ගැටලුවකින් හමු වෙමු.